සුබ දවසක් හැමෝටම. මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ ඇප්ලිකේෂන් එකේ ජොබ් සීකර් කෙනෙක් විදියට කොහොමද රෙජිස්ටර් වෙන්නේ කියන කාරණාව. DR Jobs ඇප්ලිකේෂන් එක ඇතුළට ගියාට පස්සේදී මුලින්ම ඔයාට ලැබෙනවා ඔයාට අවශ්‍ය ලැන්ග්වේජ් එක තෝරගන්න. මම ඉංග්‍රීසි කියන ලැන්ග්වේජ් එක තෝරගන්නවා. ඊට පස්සේදී ඔයා දැනට sign up වෙලා නැත්නම් යටම තියෙන sign up කියන බටන් එක ක්ලික් කරන්න ඕන. ඉන් පස්සේදී ඔයාට ඔප්ෂන් දෙකක් ලැබෙනවා. එයින් ජොබ් සීකර් කියන ඔප්ෂන් එක ඔයා තෝරගන්න ඕන. එතනදී ඔයාට ඇප් එකේ terms and conditions වලට agree වෙන්න සිද්ධ වෙනවා. I agree කියන බටන් එක ක්ලික් කරාම ඔයාට sign up වෙන්න කලින් ඔයාගේ නම, ඒ වගේම NIC එක, mobile number එක, ඒ වගේ district එක, address එක, education qualification එක, ඒ වගේම ඔයාට අවශ්‍ය email එකක් දීලා password එකක් දීලා ඔයාට sign up වීමේ හැකියාව තියෙනවා. මෙතෙන්දී වැදගත් සඳහන් කරන්න ඕන වැදගත් කාරණාවක් තමයි මේ education qualifications කියන field එක. මෙතනදී ඇත්තටම අපි බලාපොරොත්තු වෙන්නේ මේකෙදී ඔයාගේ education අධ්‍යාපන සුසුකම් වගේම ඊට අමතරව ඔයාට තියෙන ඔයාගේ mind එක, ඒ කියන්නේ ඔයා positive thinker කෙනෙක්ද එහෙම නැත්නම් ඔයා flexible කෙනෙක්ද? මොකද මේ තොරතුරු පදනම් කරගෙන තමයි companies ඔයාව part time jobs වලට තෝරගන්නේ. ඒ නිසා මෙතෙන්දී සත්‍ය තොරතුරු වගේම ඔයා කම්පැනි එකට ඔයාව හයර් කරන්න අවශ්‍ය විදියට මේ ෆීල්ඩ් එක පුරවන්න සිද්ධ වෙනවා. මේ තියෙන මම ඔයාලට පෙන්වන්න ෆිල් කරගත්ත ඩීටේල්ස් ටිකක්. මේ තොරතුරු සත්‍ය තොරතුරු නෙවෙයි. මෙතනදී ඔයාලට ඉංග්‍රීසි වලින් වගේම අවශ්‍ය නම් හෙළකුරු ඇප් එක භාවිත කරලා සිංහල තොරතුරු ෆිල් කරන්න පුළුවන්. ඊට පස්සේදී මම next කියන බටන් එක ක්ලික් කරනවා. next කියන බටන් එක ක්ලික් කරාට පස්සේදී ඔයා එන්න මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකදී මෙතනදී ඔයාගේ ප්‍රොෆයිල් ෆොටෝ එකක් අප්ලෝඩ් කරන්න අවශ්‍ය වෙනවා. මොකද සමහර part time වලදී ෆොටෝ එක බලලා තමයි අය part time job වලට ඔයාව හයර් කරන්නේ. මට ෆොටෝ එකක් අප්ලෝඩ් කරන්න අවශ්‍ය නැහැ. මොකද මේක මම ඔයාලට පැහැදිලි කරන්න පෙන්නන නිසා මම එතන skip කරලා ඊළඟට continue කියන බටන් එක ක්ලික් කරනවා. එතනදී දැන් මගේ user job seeker account එකක් create වෙලා ඉවරයි. මෙතන මගේ account එකේ උඩම මේ ඉරි තුනක් තියෙන තැනට ගියාට පස්සේදී අවශ්‍ය language එක වෙනස් කරන්න වගේම theme එක වෙනස් කරන්න, ඒ වගේම log out වීමේ හැකියාව කියන මේ සියල්ල තියෙනවා. ඊට අමතරව මේ උඩම තියෙන S කියන බටන් එක ක්ලික් කරාම මගේ details ටික අවශ්‍ය නම් මට edit කිරීමේ හැකියාව සහ වෙනම photos upload කරන්න මේ වගේ හැකියාවන් බොහෝ ප්‍රමාණයක් සිද්ධ කරන්න පුළුවන්කම තියෙනවා.